ඊට ප්‍රස්තාව නිසා ආමෙන් කියනවා. කවදාවත් අපේ ලංකාවේ බොහෝ අයගේ පවුල් වලට මේ ගම් වතුර තර්ජනයක් වෙලා තිබෙනවා. right? ඉතින් අපි නොකඩව ආඥා කරන අපි රාත්‍රියේත් අපි කණ්ඩායමක් හැටියට අපි ආඥා කරා. පදාද දවසෙත් අපි ආඥා කරා. ඉතින් මම ඔබ හැම කෙනෙක්ම ඉල්ලනවා ආඥා කරන්න තව දුරටත් එක වැහි බිඳුවක්වත් ලංකාවට නොවැටෙන පිණිස මේ වතුර වියලිලා යන පිණිස. ඒ වගේම තමයි අපිට කියලා තියෙනවා තව සුලි කුණාටු තුනක් නේ දෙකක් එන්න යනවා කියලා. ඉතින් අපි යාඥාවෙන් පොරබදමු ඒ කුණාටු ආපහු හැරිලා යන්නට කියලා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති මේ අලංකාර දවසේ අපි නැවත වතාවක් සභාවක් ඇටියට අපි රැස් වෙලා අපි ඉගෙන ගන්නවා මේ කාලය තුල. ඔබ දන්නා අපි ඉන්නේ මාසේ අන්තිම දවසේ. නොවැම්බර් මාසෙ ඉවරයි අදින් පස්සේ. ඊට පස්සේ නත්තල් දෙසැම්බර් මාසේ පටන් ගන්නවා. right? අපිට පුළුවන් හැරිලා බැලුවොත් කියන්න මේ මාසේ 11 දෙවියන් වහන්සේ අපි වරන්න ආවා. ආමේන්. නේද? අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරා, අපේ හිඟකම් සම්පූර්ණ කළා. right? උස් පහත්කම් බොහෝමයක් ආවා. නේද? හිත කැඩෙන දේවල්, හිත අමාරු වෙන දේවල්, right? වේදනාවේ දේවල් අපිට ආවා. නමුත් දෙවියන් වහන්සේ අපි අරගෙන ආවා. හලෙලූයා. ආමේන්. ඉතින් අද දවසේ අපි බලන්න යනවා දෙවියන් වහන්සේ අපි මේ කාලේ අපි ස්තුතිවන්ත ජීවිත ගැන අපි කතා කරන මේ වාරය තුල අද අපේ අවසාන ස්තුතිවන්ත වීම නම් අපේ ස්තුතිවන්තකම අපි පෙන්විය යුතුයි අපේ සහකාරය එහෙම නැත්නම් දේව රාජ්‍යයේ පංගුකාරව සිටින ඔබ හැම කෙනෙක් නිසා. බයිකේ අයි අපි පංගුකාර මොකක්ද? ඒ වචනේ කියනවා 1 තෙසලෝනික 1:2 මෙහෙම කියනවා. අපගේ පිය වූ දෙවියන් වහන්සේ ඉදිරියේ නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියාවද ප්‍රේමයේ වීරියද අපේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තු ඉවසීමද අපි නොකඩ වාසය කරමු. ඇත්තටම අපි දෙවියන් වහන්සේගේ සහකාර සේවකයන්. සහකරුවන්. නේද? පංගුකාරයා. right? අපි නිකම් මේ මොනවද කියන්නේ? කිවිසුමකට අනුව ජීවත් වෙනවා නෙමෙයි. දැන් රස්සාවක් කරනකොට නැත්නම් කම්පැනි එකක් තියෙනකොට ඒකේ තියෙනවා පාර්ට්නර්ෂිප්. නේද? ඒ කම්පැනියේ පාර්ට්නර්ෂිප් rules and regulation මේවා තියෙනවා. ඔයාගේ මෙච්චරක් දාන්න ඕනේ. ඔයා 50% දැම්මොත් ඔයාට 50% ලාභ තියෙනවා. හැබැයි එහෙම දෙයක් නෙමෙයි දේව රාජ්‍යයේ ඔබයි මායි පංගුකාරයෝ. නේද? අපි රාත්‍රී භෝජනයේට පංගුකාර වෙනවානේ. අපි කියනවා අපි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට පංගුකාර වෙනවා කියලා. ඉතින් ඔබවයි මාවයි දෙවියන් වහන්සේ හැම වෙලාවකම වැඩකාරියෝ හැටියට නෙමෙයි බලන්නේ. එන කවුරු හැටියද බලන්නේ? පංගුකාරයෝ හැටියට. ඔව් දේව දරුවෝ තමයි. අපි උරුමයක් ඇති සෙනගක් ලෙසයි උන්වහන්සේ අපිව බලන්නේ. නේද? ඒ නිසානේ අර අපිට ඔය කිල්ලට අහු වෙනවා කියලා එකක් නැත්තේ. නේද? දේව උදහසට අහු වෙනවා කියලා එකක් අපිට නැහැ. ඒ සමහර අය තියෙනනේ බාරයක් වුණාම ඒක ඔප්පු කරේ නැත්තම් ඒ දෙයියෝ ගහන තරහ වෙනවා. නැත්නම් වලට උදව් කරන්නේ නේ. එහෙම එකක් තියෙනවා. නමුත් යේසුස් වහන්සේ කිව්වේ නෑ කවදාකවත් ඔයා පල්ලියට ඉරිදා ආවේ නැත්තම් මම කකුල කඩනවා. නේද? පාස්ටර්ට බැන්නොත් බෙල්ල කඩනවා. නෑ ඒ එකක් උන්වහන්සේ කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වේ මම ඔබත් එක්ක පංගුකාර වෙන්න කැමතියි. ඔබේ දුකේදී පංගුකාර වෙන්න කැමතියි. ඔබේ අවශ්‍යතාවයේදී පංගුකාර වෙන්න කැමතියි. ඔබේ මුළු ජීවිතේ පංගුකාර වෙන්න කැමතියි. ආමේන්. ඉතින් ඒ නිසා අද අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න යනවා උන්වහන්සේ අපිව උන්වහන්සේගේ පංගුකාරයන් කරගත්ත නිසා. ආමේන් කියනවාද? ආමේන්. ඔව් සමහර අයට දෙවියන් වහන්සේ විවිධ හැකියකම් දීලා තියෙනවා. මාව කැඳවලා තියෙනවා පූජකවරයෙක් පූජකවරියක් ඇටියට. right? සිස්ටර් ක්‍රිස්ටින්, සිස්ටර් නීලු, ලතා ඒගොල්ලන් අපිට නමස්කාරය මෙහෙවන කුඩා කණ්ඩායම් වලට නායකත්වය දෙනවා. right? ඉතින් ඒ ඔක්කොමලා හිටියත් වැඩක් නැහැ. ඔයාලා හිටියේ නැත්තම්. නේද? ඒතර මම නීලු ස්ටේජ් එකේදී මම බිමේදී සත්‍ය කරන අපි තුන් දෙනා විතරයි. හැමදේම එක. නේ? හැබැයි තව මේක ලස්සන උනේ ඔබ හැම කෙනෙක් ආව නිසා. ඒ කියන්නේ ඔබට තේරෙනවද දෙවියන් වහන්සේගේ විශාල චිත්‍රයේ ඔබත් පංගුකාරයෙක් කියලා. ඔබ අද පල්ලියට ආවේ නැත්තම් අනේ ඒ චිත්‍රයේ ලොකු විස්තරයක්. ඇයි ඔබේ අතින් වෙන්න ඕන
පින්තාරුව උනේ නැහැ. නේද? ඒකයි අපි කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ පංගුකාරකම. පංගුකාරකමක් කියන්නේ ඔබේ කරට අත දාගෙන ඔබත් එක්ක ඇවිදින එක. ඔබේ දුකේදී ඔබ අතහැරලා ගිහිල්ලා, ඔබේ ප්‍රශ්නේදී ඔබ අතහැරලා ගිහිල්ලා. නේද? ආපෝ ඔයාට හොඳ නැහැ, ඔයාට අසනීප තත්ත්වයක් තියෙන අපෝ දවස් 3-4කට ඔයා ගාවට එන්න බෑ. ඔයාට බෝ වෙන රෝගයක් තියෙන. එහෙම එකක් නැහැ. දෙවියන් වහන්සේ හැම මොහොතකම ඔබේ දුක සමග, ඔබේ අවශ්‍යතාවය සමග උන්වහන්සේ ගමන් කරනවා. ආමෙන් කියනවා. ආමෙන්. right? ඉතින් ඒ වගේ තමයි ඔබත් උන්වහන්සේගේ සහකාර සේවකයා. උපකාර සේවකයා. මෙතන කවුරුත් නැහැ මොනවද කියන්නේ? මේ ඇග්‍රීමන්ට් එකක් අසන් කරලා හරි මම පල්ලියට 50,000ක් දෙනවා. මෙතන ඉඳලා මම තමයි බොස්. එහෙම පල්ලි තියෙනවද? එහෙම එකක්වත් නැහැ. right? දැන් වෙන තැන්වල තියෙනවා. ඒගොල්ලන් අපේ දායක මණ්ඩලයේ ඉන්නේ. නේද? ඒගොල්ලන් තමයි මේ පන්සල ගැන තීරණ ගන්නේ සමහර වෙලාවට. සමහර පූජක ස්ථානවල තීරණ ගන්නේ අය. හැබැයි අර පොඩි අය මොනවද වෙන්නේ? ඒගොල්ලන් සාමාන්‍යයෙන් ඇවිල්ලා වෙන දේ බලාගෙන ඉඳලා යනවා. right? මෙතනදී කවුද තීරණ ගන්නේ? දෙවියන් වහන්සේ. ඔබේ ජීවිතය ගැන හොඳම තීරණය ගන්නේ උන්වහන්සේ. ඇයි ඔබ උන්වහන්සේගේ මේ සමාගමේ කොටස්කරුවෙක් නෙමෙයි. ඔබ උන්වහන්සේගේ පංගුකාරයෙක්. ආමෙන්. ඔබ උන්වහන්සේගේ පංගුකාරය. පංගුකාරයටයි එහෙම නැත්නම් අර මේ කොටස්කාර දායකත්වයට අතර ලොකු වෙනසක් තියෙනවා. ඇයි? කොටස්කාරකමින් අයින් වෙලා යන්න පුළුවන්. මට මේ කොම්බෙඩි වැඩ කරන්න බෑ. මේක පාඩුවට යනවා. මම චලි ටික අරන් පයියන වෙන්න කියලා යන්න. නමුත් මේකේ කිසිම මුදල් දායකත්වයක් එහෙම නැත්නම් අපි මේකට සල්ලි දීලා බැඳිලා එහෙම එකක් නැහැ. මේක තිබෙන්නේ අපි ඔක්කොම දෙවියන් වහන්සේත් එක්ක හවුල් වැඩ කරනවා. හරියට ශරීරයක අවයව නේද? ඔළුව හිතුවොත් අපි ඔක්කොමලා හිතුවොත් එහෙම අපි දෙවියන් වහන්සේ ඔක්කොමලා ඔළුව කියලා. මේ හිතලා බලන්න. මුළු සභාවම දෙවියන් වහන්සේ ඔළුව කොච්චර ලොකුද කියලා. ඇඟ හීනි ඔළුව ලොකුයි. අර සිංහලෙන් කියන කේතකයක් වගේ කියන. නේද? ඔළුව ලොකුයි බඩ මහතයි කේතකයක් වගේ. නැත්තම් කිව්වොත් එහෙම නෑ. අපි ඔක්කොමලා දෙවියන් වහන්සේගේ දකුණු අත. ආමෙන්. එතකොට මොකද වෙන්නේ? ආමෙන්. දකුණු අත විතර මෙච්චර විශාලෙක තියෙන. අනිත් අත හීනියට තියෙන. නේද? එහෙම බෑ. අපේ ශරීරයේ තියෙන පේන් නැතිම අංශ එක තමයි ශෛල. right? ඔය ශෛලයක් වැඩි වුණොත් මොනවද වෙන්නේ? පිළිකාව. අඩු වුණොත් ඒත් පිළිකාව. හරි ගානට තියෙන රතු රුධිරාණු අඩු වුණොත් මොකද වෙන්නේ? ලේ පිළිකාව. තේරුණානේ? ඉතින් මේ අපේ ශරීරය වගේ තමයි දේව රාජ්‍ය. අපේ පංගුකාරත්වය අපි දෙනකොට අපි ඔක්කොමලා එකතු වෙලා වැඩ කරනකොට නේද? සුභාරංචිය කියනවා. කවුරුත් ගෝලයක් කරන්න නැත්තම්, කවුරුත් එකලන්ට උගන්වන්න නැත්තම්. හිතලා බලන්න. නේද? හරි බැලන්ස් එකක් නැහැ. ඉතින් දෙවියන් වහන්සේ අපිට කියනවා අපි සභාව, අපි උන්වහන්සේගේ හවුල් සේවකයෝ, ඒ වගේම අපි ඔක්කොම හැම කෙනෙක්ටම කොටසක් තියනවා කරන්න. right? ප්‍රධාන කොටස් තියෙනවා, ඒ වගේම කුඩා කොටස් තියෙනවා. ප්‍රධානම දේ දේව වචනය කියවන එක, යාඥා කරන එක, දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය මේක හරි ප්‍රධානයි. මේ සම්බන්ධකම නැත්නම්, මේ මිත්‍රත්වය දෙවියන් වහන්සේත් එක්ක නැත්නම් අපිට අපේ පංගුකාරත්වය නැති වෙනවා. හිතලා බලන්න දෙවියන් වහන්සේගේ වචනය පටන් ගන්න. right? පටන් ගැනීමේදී අපිට සිංහල බයිබලයක් තිබුණේ නැහැ නේ ළමයි. නේද? සිංහල බයිබලේ කොහොමද ආවේ? 1800 ගණන් වල ලංකාවට ආපු පෘතුගීසි, ලන්දේසි ඒ අය මොනවද කරේ? සිංහල අය ළඟට ගිහිල්ලා ඒගොල්ලෝ බයිබලේ පරිවර්තනය කරන්න බැරි නිසා ඒගොල්ලෝ පින්තූර ඇඳලා පෙන්නුවා ඒ පරිවර්තනය කරන්නේ කොහොමද? ඒකයි පින්තූර ආවේ. දැන් අපි දකිනවා සමහර පල්ලිවලට ගියාම යේසුස් වහන්සේට ඇඳ ගහපුවා. නේද? යේසුස් වහන්සේට කසපාර ගහපුවා ලස්සනට ඇඳලා තියෙනවා. කී දෙනෙක් දැකලා තියෙනවද? පල්ලිවලට ගියාම මේ පින්තූර.
very good. ඒ පින්තූර දැන් පරණ ඔබ වගුතේ මීගමු පැත්තේ පල්ලිවලට. ඒ වගේ පින්තූර තියෙනවා. කොච්චිකඩේ පල්ලිය හැමෝම දන්නවනේ. කොච්චිකඩේ පල්ලියට කියලා ඉටිපන්දමක් ගහපු නැති කෙනෙක් නෑ. right? ඒ පින්තූර වලින් ඔවුන් තේරුම් කරා මේ වගේ සුද්ධ කන්‍යාවක් හිටියා. ඒ සුද්ධ කන්‍යාව කියන්නේ මොනවද පාට කරේ? නිල් පාටයි සුදු පාට දාලා ඔළුව වටේට මොනවද? දේ දුන්නක් දැම්මා. ඒ කියන්නේ එයා උතුම් කියලා පෙන්නන්න. ඔයගොල්ලන්ට පැහැදිලිද? මෙහෙම තමයි පින්තූරාවේ. ඇයි අර පූජකවරුන් පෘතුගීසින්ට ලන්දේසින්ට සිංහල බෑ. හැබැයි ඔයාට කොහොම හරි පණිවිඩය දෙන්න ඕනේ. ඉතින් යා පින්තූර වලින් තේරුම් කරන්න උත්සාහ කරා. මට මතකයි ශීලා මම ඉගෙන ගත්තේ පල්ලියේ ඉස්කෝලේ. right? අපි හොරෙන් බලනවා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒ බලනකොට අපි දකිනවා යේසුස් වහන්සේ කුරුසියක් අරගෙන වැටි මම කල්පනා කරා අයියෝ පව් මේ හරි අසරණයි. ඇයි මං දන්නේ? මං ඉතින් යේසුස් වහන්සේ පව් මං ඒ කාලේ ඉඳන් මං උදව් කරනවා කියලා. right? මොනවද මම ඔබට මේ ඉතින් එහෙම පින්තූර වලින් ඒ අය සිංහල ඉගෙනගෙන ඒකලා බයිබලයේ ලිව්වා. බලපුවාම පරණම බයිබලයේ තියෙන්නේ තා තොට තොපි තාම අපේ සිංහල බයිබලයේ තියෙනවා. මේ තොපි වහන්සේ දෙවියන් වහන්සේ කතා කරේ තොපි වහන්සේ කියලා. දැන් අපි තොපි වහන්සේ කියොත් තොපි ටිකක් අපිට දෙන්න. නේද? ඒව තිබිච්ච බයිබලය දැන් අපිට තියෙන ලස්සන පරිවර්තනයක්. දැන් අලුත්ම පරිවර්තනේ මම දුන්නා මේගොල්ලන් මම කණ්ඩායම් වලට දැම්මා අලුත්ම අනුවාදය. මේවා පිටිපස්සේ කාගේ හරි දායකත්වයක් තියෙනවා. ආමෙන් කියනවා. අපිට දන්නේ නැහැ. right? අපිට දන්නේ නැහැ. බොහෝ අය මේ වගේ කුඩා දේවල් කළ නිසා අද ඔබ මේ ඇතුළේ ඉන්නේ. අද අපේ අතේ බයිබලයක් තියෙනවා. ඉතින් ඔබයි මහයි ගැන කවුරු හරි කෙනෙක් යාඥා කරා. ඒ නිසා අද ඔබයි මහයි මෙතන ඉන්නේ. ආමෙන්. අපි දන්නේ නැහැ අපේ පිටිපස්සේ දෙවියන් වහන්සේ දාපු මුළු චිත්‍රය. right? ඒ නිසා තමයි මම මේ සභාව විශේෂයෙන් අපි සුපිරිතරු කවුරුත් නැහැ. සුපර්ස්ටාර්ලා කවුරුත් නැහැ. අපි ඔක්කොම සුපර්ස්ටාර්. right? සුපිරිතරු කියලා එකක් නැහැ. අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ තරු. ආමෙන් කියනවා. හාලෙලූයා කියනවා. අපි හොඳ ප්‍රසන්නාදයක් දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේ අපිව තෝරගත්තා උන්වහන්සේගේ තරු ලෙස. හලෙලූයා. හැම තරුවකටම නමක් තියෙනවා. මෙතන ඉන්න හැම තරුවකටමත් නමක් තියෙනවා. ආමෙන්. ආමෙන්. නේද? සුනීතා, පුෂ්පක්කා, සුබා හැම තරුවකටම නමක් තියෙනවා. ඔබ උන්වහන්සේගේ තරුව. ඔබව උන්වහන්සේ තෝරගත්තේ නැහැ මේ වහන්ලෙක් හැටියට. පුළුවන් නම් ස්වාමීන් ආශිර්වාද කරන්න හැටියට. පුළුවන් නම් මේක වෙන හැටියට. නෑ. ඔබ උන්වහන්සේගේ උරුමය ඇති පංගුකාරයා. දැන් මම මේක හරියට පැහැදිලි ඉන්දියාවේ නෑදෑය අතර ඔය මස්සිනා මාමා ඔය සම්බන්ධතා හරියට තියෙනවා. ඕන් මොනවද කරන්නේ විවාහයකදී වගේ ඒගොල්ලන් දෙන්නේ නෑ තමාගේ පවුලේ ඒ පරම්පරාවේ එක්කෙනෙක්ව වෙන කාටවත් දෙන්නේ. ඇයි? ඒගොල්ලන් කියන්නේ මේ අපේ රැළ අපේ කණ්ඩායම. මම දැක්කා මේ YouTube එකේ දාලා තියෙනවා දාන් ගෝත්‍රයේ අය ඉතියෝපියාවේ වගේ පළාත්වල පැසදිලා හිටපු අය දැන් ආපහු ඒගොල්ලන්ගේ මව් රටට ඇවිල්ලා ඒගොල්ලන් ගියේ මං හිතන්නේ ඊද පෙරේදද ඒගොල්ලන් සමරනවා ඒක. ඇයි අර පංගුකාරත්වය අපි කියන්නේ ලේනෑකම නේද? අපි ලේනෑය වතන්නද? දැන් නෑයොත් එපා වේයොත් එපා නේ. හැබැයි අපේ ලේනෑකම අපේ ලේ ඥාතියේ මගේ අම්මගේ අයියාගේ දුව ඒ අපේ අක්කාගේ ලොකු අක්කාගේ මාමගේ බාප්පගේ ඒ ඈත මස්සිනාගේ දුව කිව්වොත් කොහොමද? මොකද්ද නෑකම කියලාවත් දන්නේ. නමුත් හැබැයි කිව්වොත් මේ මගේ අක්කාගේ පුතා කියලා. නේ සුරේන්ද්‍ර අපි එකපාරට අප්පා අපේ අක්කා පුතාගේ ප්‍රශ්නයක් කියලා තියෙනවා. මේ ලේ නටනවා. උඩ පැන නටනවා. ඉතින් හේතුව මොකද්ද? ඒ උරුමේ හැකියකම නිසා. අද දෙවියන් වහන්සේ ඔබටයි මටයි කතා කරලා තියෙන්නේ එවැනි ලේ උරුමකාරයන් හැටියට. ලේට හවුල් කරුවන් හැටියට. ඒකනේ අපි රාත්‍රී භෝජනය ගන්න. අපි උන්වහන්සේගේ ලේ පංගුකාරයන්. ඔබ දන්නවද? ඔබට මේ සභාව ඇතුලේ ඔබත් එක්ක ඉන්න අනිත් සහකාර කිතුණුවන්
ඔබට කොච්චර හයියක්ද කියලා. සමහරවිට ඔබට කතා කළා කියන්න පුළුවන් අනේ මට යාඥා කරන්න. මගේ ලංකාවේ මේ වගේ තත්වයක් තියෙනවා. කී දෙනෙක් එහෙම සහකාරයෙක් ඉන්නවද මට කතා කළා කියන්න පුළුවන් අය? ඈ? කොකවන්නේ. right? ඒක ගෞරවයක් right? hey ඉතින් ඒගොල්ලෝ යාඥා කරුත් හරියට හරි කියන. ආමෙන්. ආමෙන්. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබවත් ඒ වගේ හවුල්කාරයෙක් හැටියට තමයි බලන්නේ. දැන් ඔයා කෝල් කරලා අනේ යාඥා කරන්න. හැබැයි මං ඉල්ලුවා කිව්වා. අනේ මට දන්නේ නැහැ. ඒකට දත් ඉංග්‍රීසි මොකද කරන්නේ? අම්මිතව ටොකකයි. right? නේ ඔබත් කියන්න හරි මාත් යාඥා කරන්න. ඒ හවුල් මෙහෙකරුවෝ එහෙම තමයි වැඩ කරන්නේ. නේද? නේ අපිට කියන්න බෑනේ මට ඔයා තමයි යාඥා කරන්න. හැබැයි ඒ තරම වැඩක් නැහැ. බෑ මම යාඥා කරා. හේතුව අපි එකිනෙක කෙනාගේ හවුල් කරනවා. මේ රාජ්‍ය හිතලා බලන්න එදා මතෙව්යි මාකුයි කිව්වා නම් එහෙම මාම යන්නේ යුදෙව්වන්ට විතරයි යන්නේ ලංකාව පැත පළාත යන්නේ නැහැ කිව්වනේ. අපිට සුම්මනේ අපි මුකුත් නැහැ. හැබැයි මතෙව් මාක් ලූක් ඒගොල්ලන් තව අයව ගෙනාවා. එතනින් තව අය ආවා. එයින් එක්කෙනෙක් ඉන්දියාවට ගියා. එයින් එක්කෙනෙක් ඒ අයගේ අපිට ආభాෂය ආවා. ආමෙන් කියනවා. දැන් පේනවද දෙවියන් වහන්සේ එයාගේ පුංචි සැලැස්ම අපිට පෙවුනේ පුංචි. නමුත් ඒක කොච්චර විශාලද? දවසක් ළමයි ආගන්න ඔබයි මායි දෙවියන් වහන්සේගේ සුදු සිංහාසන විනිශ්චය හිට ගන්න යනවා. දෙවියන් වහන්සේ සිංහාසනේ ඉන්න යනවා. වාව්. අපිට සුදු සලු අන්දලා අපිව එක එක්කෙනා නම කියලා අඬ ගහලා සිංහාසනේ ඉදිරියට ගේනකොට right කී දෙනෙක් ඔබ ගැන සාක්ෂි දරයිද? මම තමයි විරෝචනීට සුභාරංචිගේ මම තමයි යාට අමාරු කාලේ යාඥා කරේ. වා. ඉතින් ඔබ හැම කෙනෙක්වම හිතලා බලන්න. ඒ විතරක් නෙමෙයි ඔබ කරපු අය ඒ යමුනා ඔයා මතකද එදා පල්ලියට යනකොට මම බැන්න ඒත් මාව ඇදගෙන ආවා. අනේ අද ඔයා නිසා මම මෙතන ඉන්නවා. ආමෙන්. ඔන්න හවුල් සහකරුවෙක්ගේ තිබෙන බලපෑම. ඔබටයි මටයි පුදුම තැනක් දේව රාජ්‍යයේ තිබෙන්නේ. හලෙලූයා. මේ පොළවේ මේ පල්ලියේ තැනක් නැති වුණාට කිසි දෙයකට බය වෙන්න එපා. ස්වර්ගයේ සුදු සිංහාසනේ ඔබ ඉදිරියෙන් ඉන්න යනවා. ආමෙන්. ඔබේ ඉදිරියේ ඉන්නකොට අපිට කළු සුදු මොනවාද රතු තද රතු ભેදයක් නැහැ. අපි ඔක්කොමලා උන්වහන්සේගේ සිංහාසනේ ඉදිරියේ සිට ගන්නකොට උන්වහන්සේ මට කියන්නේ විශ්වාසවන්ත වූ මගේ දාසිය. ආමෙන් කියනවා. උන්වහන්සේ කියන්නේ ආනේ 1925 ඉඳලා 45 වෙනකල් අහවල් සෙන්කම් ගෙදර වැඩ කරපු අහවල් කෙනෙක් නෑ. උන්වහන්සේ වැඩකුත් නෑ. උන්වහන්සේ කියන්නේ මොනවාද? විශ්වාසවන්ත යහපත් දාසය මගේ නිවාඩුවට වයින්න. ආමෙන් කියනවා. ආමෙන්. අපිව එතරම්ට උන්වහන්සේට වටිනවා. හැබැයි අපේ වැටිනාකමේ අධිකත්වයේ එන්නේ එදා මෝසෙස් මතකද? ඒ කන්ද උඩ හිටියා. ඔහු දැන් වයසයි. ඔහු දුන්නා යොෂුවට සටන බාර ගන්න කියලා. යොෂුවා පාමුල සටන් කරනවා. මෝසෙස් අත උස්සගෙන ඉන්නකම් ඔහු සටන ජය ගත්තා. හැබැයි ඔහුගේ අත දුර්වල වෙනකොට අත පහළට එනකොට යොෂුවා සටන පරාජය වෙන්න පටන් ගත්තා. මොනවද උනේ? ආරෝන් සහ හූර් ඔහුගේ අත අල්ලගෙන හිටියේ. ඒ අත අල්ලගෙන හිටියේ ඇයි? උස්සගෙන වෙලා ඉන්නකොට වයසත් එක්ක අත වැටෙනවා. මගේ සෙනෙහවන්තිය ඔබටයි මටයි එවැනි හවුල් සහකරුවන් අවශ්‍යයි. ඔබත් මාත් ඒ වගේ දෙවියන් වහන්සේගේ අත දරා ගන්න සෙනගක් විය යුතුයි. ආමෙන් කියනවා. අපි උන්වහන්සේගේ හදවත දරා ගන්න සෙනගක් විය යුතුයි. හලෙලූයා. ඔබ කල්පනා කරයි අනේ පාස්ටර් අපි මේ වගේ ලොකු විපත්ති අවලට මුහුණ දෙනවා. අපි කොහොමද ඒ වගේ ඔබ දෙවියන් වහන්සේගේ දේ බලනකොට දෙවියන් වහන්සේ ඔබේ දේ බලන්න යනවා. ආමෙන්. ඔබ උන්වහන්සේත් එක්කලා මොනවද කියන්නේ? ඒ ગેප් එකේ හිට ගන්නකොට ඒ මැදිහත් කාර්යයන් අපි හිට ගන්නකොට ඔබ ලංකාවේ තව පවුලකගේ අවශ්‍යතාවය ගැන කඳුළු හලනකොට ඔබේ අවශ්‍යතාවයන් ගැන උන්වහන්සේ ක්‍රියා කරන්න යනවා. උන්වහන්සේ යව බලා ගන්න. ඇයි? අපි උන්වහන්සේගේ වැඩේ කරනකොට උන්වහන්සේ අපි වැඩ කරනවා. ආමෙන් කියනවා. අපි එච්චර වටින සෙනගක් අපිට දීලා තිබෙන බලාපොරොත්තුව ඊට වඩා දෙවියන් වහන්සේ තුල මහත් දෙයක්.
රෝම 12 4 සහ 5 පද මෙහෙම කියනවා. රෝම 12 4 සහ 5. මක්නිසාද යම්සේ අපට එකම ශරීරයේ බොහෝ අවයව තිබෙන නමුත් ඒ සියලු අවයවයන් එකම ක්‍රියාවක් නැතුවක් මෙන් බොහෝ දෙනෙකු අපි ක්‍රිස්තුස් වහන්සේ තුල එකම එසේම එක ශරීරයක් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමු. ආමෙන් කියනවාද? ආමෙන් කියනවාද? අපි ඔක්කොටම උන්වහන්සේගේ ශරීරයේ කොටසක් තිබෙනවා. හලෙලූයා. ඔක්කොටම හැම මෙතන ඉන්න හැම පොඩි කෙනෙක්ට ඔබ කියන්නේ පාස මං ඊයේ පෙරේදාවේ නෑ අපි ඔක්කොම ඒකට අන්තර්ගතයි. ආමෙන්. ඔබෙන් වෙන්න තියෙන දේ පුදුමයි. ඉතින් අපි ටිකක් අපේ ජීවිතේ අපි පරාර්ථකාමීව හිතන සෙනගක් විය යුතුයි. ආත්මාර්ථකාමී මට මොනවද ලැබෙන්නේ? මට මොනවද තියෙන්නේ? මට කොහොමද දෙවියන් වහන්සේ? අපි ඒක පැත්තකින් තියලා අපි දෙවියන් වහන්සේට කිව්වොත් එහෙම ස්වාමීනි මම ඔබ වහන්සේගේ ඔබේ ආඥාව වෙනස් කරන්න. ස්වාමීනි මම ඔබ වහන්සේගේ හවුල් සේවකයා. හලෙලූයා. අපි ඔබ වහන්සේගේ හවුල් සේවකයෝ. ස්වාමීනි ඔබේ හවුල් සේවකයාට මොන හරි වුණොත් ඔබ වහන්සේ බලාගෙන නිකන් ඉන්නේ. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ අද මගේ ජීවිතේ මගේ හදවතේ මේ තිබෙන තිගැස්ම වේදනාව අමාරුකම ඔබ වහන්සේ ගන්න. මගේ තියෙන අවිනිශ්චිතභාවය ගන්න. මම අද දැනගත්තා මම ඔබ වහන්සේගේ හවුල් සේවකයෙක් කියලා. මගේ හඬ ඔබ වහන්සේ අහනවා කියන එක මම දන්නවා. හැබැයි මම අද පැහැදිලිව දැනගත්තා ඔබ වහන්සේ මා සමග ඉන්නවයි කියලා. දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේ කවුරුවක්වත් මේ විශේෂ ගීතිකාවක් කියන කෙනා වගේ සින්දුවක් කියලා එළියට යන්න නේද? විශේෂ ගීතිකා කියනකොට නන්දාමාලිනී සින්දු කියනකොට නන්දාමාලිනී විතරයි සින්දු කියන්නේ. හැබැයි පිටිපස්සෙන් කණ්ඩායම කියනකොට කණ්ඩායම. ඒවා යා කියන්නේ නැහැ. දැන් අපි එහෙමද? නේද? අපේ කටහඬවල් කොහෙද? හැබැයි කිව්වත් උන්වහන්සේ හලෙලූයා කියලා උන්වහන්සේ මුලින් ලොකු හිතාවා. ආමෙන් කියලා. අපි මේ මොනවා කිය one man show නෙමෙයි. අපි ඔක්කොමලා එක කෙතේ අපි ඔක්කොමලා මඩ ගා ගන්නවා. අපි ඔක්කොම ඒ නගුලට අත තියනවා. අපි ඔක්කොම වපුරනවා. අපි ඔක්කොම හානවා. අපි ඔක්කොම එකතු වෙලා අස්වැන්න කියනවා. දෙවියන් වහන්සේගේ මහිමය අපි දකිනවා. ආමෙන් කියනවාද? හලෙලූයා. මේ සන්ධ්‍යාවේ කී දෙනෙක් කියනවාද? මං වෙනුවෙන් ආත්මිකව මට උපකාර කරපු අයට පළවෙනිය මම ස්තුති කරන්න කැමතියි. අනික කී දෙනෙක් මතක තමගේ ආත්මික තමා ළඟ ඉඳලා තමාට උපස්ථාන කරපු ආත්මික අය වචනේ කියා දුන්නා ඔබට යාඥා කරා. ආමෙන්. ඉතින් අපි විනාඩියක් අපේ ඇස් වහලා අපි දෙවියන් වහන්සේට ස්වාමීනි ඒ අය නිසා ඔබ වහන්සේට ස්තුතියි. අපිට කලින් අපිට මඟ පෙන්නපු අපේ ආත්මික නායකයෝ නිසා ස්වාමීනි අදටත් අපිට මඟ පෙන්වන අපේ නායකයන් නිසා ඔබ වහන්සේට අපි ස්තුති කරනවා. හalleluya. දෙවි පියාණන් ඔබට ස්තුති කරනවා. ප්‍රශංසා කරනවා. යහපත් දෙවියන් වහන්සේ ඔබේ යහපත් කරුණාව ස්වාමීනි වුන් මත තබන්න උන්ට දීර්ඝායුෂ දෙන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ සැපයීම උන්ට දෙන්න ස්වාමීනි. ඕන ස්වාමීනි යම් සිරවීමක සිටිනවද ඔබ වහන්සේ උන්ට අතගසලා හාස්කමක් කරන්න. ස්වාමීනි අය ලංකාවේ ඉන්නවද වෙන රටවල් වල ඉන්නවද ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ සේවය කරනවද ස්වාමීනි මොන දේ කරත් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ වුණ අපේ ජීවිතවල තැබුව නිසා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. 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 දැන් අපි දෙවියන් වහන්සේට කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේගේ හවුල්කාරියෙක්. නේද? අපි ආවිලා මොනවද කියන්නේ? අපි නිකන් අර කුලියට ගත්ත කුලිකාරයෝ නෙමෙයි. අපි උන්වහන්සේගේ හවුල්කාරයෝ. දැන් මට අවශ්‍යයි ඔබේ කාගේ හරි මනසේ තියෙනවා නම් මම නිකන් අර දෙවියන් වහන්සේ අහයිද නැද්ද දන්නේ නැහැ. උන්වහන්සේ මට ආදරෙයිද නැද්ද දන්නේ නැහැ. නේද? මම එක දවසක් මෙහි එක දවසක් කරේ නැහැ. මම තව රහසක් ඔබට කියලා දෙන්න. ඔබ කරන දේ නිසා දෙවියන් වහන්සේ ඔබව පංගුකාරයෙක් කරගත්තේ නැහැ. පැහැදිලිද? නේ අපි කරන දේවල් නිසා අපි පංගුකාරයෙක් කර දේව රාජ්‍ය බංකොලො. දෙවියන් වහන්සේ කඩේ වල ගෙදර යන්නේ. අතට මොකද කියන්නේ? නේ ඒ නිසා දෙවියන් වහන්සේ අපි එක එක්කෙනාව තෝරගත්තේ උන්වහන්සේ දෙවියන් වහන්සේ නිසා.
ඔයගොල්ලෝ දැකලා තියෙනවද? ඔයගොල්ලන්ගේ පවුලේ දැන් මම දැන් විතර ගොඩක් විවාහක අය ඉන්නවා. ඔබේ දරුවා කුස්සියට එනවා. ඔබ මහන්සි වෙලා උයනවා. එයා මොනවද කරන්නේ? අම්මේ මට පොල් දෙන්න මට දෙන්න කියලා අරගෙන බිම දාලා අර පොල් ටික අරගෙන දැන් ඔයා කිරිය රන් තියෙන්නේ. හැරිලා බලන්න මොනවද වෙලා තියෙන්නේ? කුස්සිය පුරාම පොල්. බෝංචි නැති හැම තැනම. ගහන්න හිතුණාද නැද්ද? අපි වගේමයි. අපිත් ඕක තමයි කරන්නේ. අපේ දරුවෝ කියන අම්මේ මාත් ලිඳලාකට එනවා. පටත් රෙදි කෑල්ලක් දෙන්න සබන් ගන්න. ඔයා මාසයක් ගන්න සබන් කෑල්ල උන් දවස් දෙකකින් දාලා ගන්න. තද වෙනවද නැද්ද? ඒත් කමන්නේ විනාඩි 5ක ඔක කන්දොස් කියාවක් නැතුව ඉන්නවනේ කියලා ඉවසගෙන ඉන්නවා. දැන් අපිට තේරෙනවද අපේ දරුවෝ අපිත් එක්ක ආපුවාම වැඩි වෙනවද අඩු වෙනවද? දෙවියන් වහන්සේත් එහෙම තමයි නේද? හිතලා බලන්න. උන්වහන්සේ දන්නවා. මම දන්නේ උන්වහන්සේ මහා එක්කන පුදුම විදිහට ඉවසනවා ඇති. වියහව දාගත්ත එකෙන් මට තේරෙන්නේ නැහැ කියලා හිතනවා ඇති. නමුත් උන්වහන්සේ මාත් එක්කලා හවුලේ වැඩ කරනවා. ඒ වගේම තමයි ඔබ සමහර තැන්වල දුර්වල වෙලා ඇති. සමහරලාට අඩුපාඩු වෙලා ඇති. right? ඔබේ ජීවිතය අඩුපාඩු වෙලා ඇති. සමහරට මිනිස්සු කියයි අයියෝ එයා වැඩක් නැහැ කියලා. නමුත් දෙවියන් වහන්සේ කොයි වෙලාවකවත් ඔබ දිහා බලලා වැඩක් නැහැ කියන්නේ. උන්වහන්සේ ඔබ අර අවුල් කරලා දැම්මනේ, බැසක් කරලා දැම්මනේ. අර පොල් කුඩු ටික හරදාලා බෝන්චි නැටුම් ගන්නට රතුරුන් කොල්ලේ කහන්න එළියට විසි කරන්න ලෑස්ති කරලා තියාගෙන ඉන්නවා. හැබැයි අර පොඩි එක අනුපුවාම දුන්න ගම ගේ පුරා නේ සාරිය අදින හැටි මතකද? ඔයාගේ තුවායයි අර රෙද්දයි මෙහෙ රෙද්දයි ඔක්කොම අරගෙන පොල්ල ගන්න කලින් අස් කරපුවාන් එහෙම කියන්නේ. කොහොමද අපේ දෙවියන් වහන්සේ උගුර කිව්වනම් පොල්ල ගන්න කලින් කිය. නෑ නේ උන්වහන්සේ කවදාවත්. so අපිට කොච්චර අවුල් කරගත්තා. නේ සුරේන්ද්‍ර ඉතනදී අපෝ කෙල්ලෝ ගැනමයි කියන්නේ කොල්ලෙක් ගැන මොකක්වත් කියන්නේ නැහැ කියලා. ඕව කොල්ලොත් එහෙම තමයි. නෑ තාත්තේ මාත් දෙන්න තාත්තගේ පැත්තට මේ ශ්‍රී ලංකාවේ බෝල් දාන්න කියලා. දාපු ගමන් විකට් එක ෆුල් ක්ලීන් අවුට්. ඉතින්දී මම බත් එක මොකට ආවද බලන්න කියලා. ඒක තමයි. දරුවෝ හැම වෙලාවකම සම්පූර්ණ නැහැ. නමුත් ඒගොල්ලන්ගෙන් අතින් වෙන අඩුපාඩු වලදී තුලින්ද කොහොමද යන්නේ පුතාට මේ පස්සේ පුතත් නෙමෙයි මම තාත්තත් නෙමෙයි ඔබට බෝල ගහන්න දන්නේ නැහැ බලන්න කියලා. නෑ. හැබැයි තාත්තගේ හදවත මම කවදා හරි දරුවව මේ ඔයා ගහනවා නේ මොනවද? බිලි නෑ මොකද ගෝල්ෆ් ගන්නවා. ඒ ගෝල්ෆ් ගහනකොට සමහරට යා දාන්න ටැක්ටික්ස් යාගේ පුතා දානවා. හැබැයි දවසක් ඒ ගෝල්ෆ් වලින් පුතා ඉස්සරහට එන්න ඕනේ කියලා තාත්තා කෙනෙක් හැටියට ඔහුට ලොකු හිණයක් තියෙනවා. ආමෙන්. ඒ වගේම තමයි ඔබේ ස්වර්ගයේ පියාණන් වහන්සේ. ආමෙන් කියලා. අත ඔබ වලම් මුට්ටි පිටිපස්ස ඇති. දවසක් එන්න යනවා. ඔබ ඒ දෙවියන් වහන්සේත් එක්කලා උන්වහන්සේගේ රාජ්‍යයේ මහිමය උදෙසා ඔබ ජීවත් වෙනවා. හalleluya. මේක ට්‍රේනින් පීරියඩ් එක. ආමෙන්. ඔබව පුහුණු කරනවා. හැබැයි දවසක් ඔබ උන්වහන්සේත් එක්කලා පියාණනේ කියලා ඒ හවුල් සේවයේ ඔබ තවත් බොහෝ අයගේ ජීවිතවලට බලපෑමක් කරන්න යනවාමයි. අත පොඩි දේවල් පොල් කුඩු ටික හෙට දැම්මා තේරෙන්නේ නැහැ මොනවද කරන්න කියලා. නමුත් දෙවියන් වහන්සේ ඔබවයි මාවයි අරගෙන උන්වහන්සේගේ ඒ මහිමාන්විත දේ තුළ උන්වහන්සේ පාවිච්චි කරන්න යනවා. හalleluya. ඉතින් ඔබගේ බලපෑම වෙන්නේ යන්නේ ඔබේ පවුලට. ආමෙන් කියනවා. ඔබේ ළඟම ඉන්න ඔබේ ස්වාමිපුරුෂයා, ඔබේ දරුවන්, ඔබේ අම්මා නෑදෑයෝ අති ඒගොල්ලන් ඔබට නිකන් මොනවද කියන්නේ? වහ කඳුරු වෙලා ඇති. තරහ වෙලා ඇති. නමුත් මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔබව උන්වහන්සේගේ ඒ මෝල්ඩ් එකේ දාලා ඔබව හදනවා උන්වහන්සේගේ හවුල් මෙහෙකරුව හැටියට. ආමෙන් කියනවා. ඇයි ඔබ තමයි ඕන්ව ස්පර්ශ කරන මාධ්‍ය. හalleluya. ආමෙන්. ඉතින් අපි උන්වහන්සේට කියමු ස්වාමීනි මගේ ඇති රළු තැන්, මගේ ඇති වේදනාත්මක තැන්, මගේ ඇති අමාරු තැන්. හැබැයි ස්වාමීනි මාව ඔබ වහන්සේගේ හවුල් මෙහෙකරුවෙක් කරගන්න කියලා කීදෙනෙක්ට කියන්න පුළුවන්. ආමෙන්. අපි නැගිට සිටිමු. අපි හැම කෙනෙක්ම නැගිටලා අපි දෙවියන් වහන්සේ දිහා බලලා කියමු ස්වාමීනි මගේ රළු තැන් තිබෙනවා, මගේ අඩුපාඩු තැන් තිබෙනවා ස්වාමීනි.
ඔබ වහන්සේගේ අත්වලට අපි බාර වෙනවා. ඔබ වහන්සේගේ අත්වලට අපි බාර වෙනවා. අපා පියාණනි අපි ඔබේ දෑත්තට එනවා ස්වාමීනි. අපි දන්නවා අපි දුර්වල මනුෂ්‍යයන් කියලා. සෙනෙවන්ති මේක ඔබේ වෙලාව. ඔබ උන්වහන්සේට කතා කරලා කියන්න. ඔබේ දුර්වලකම කියා දෙන්න. අද ඔබ මෙතනින් යන්නේ උන්වහන්සේගේ ස්පර්ශය ලබලා උන්වහන්සේගේ ජීවනය ඇතුව උන්වහන්සේගේ බලය ඇතුවයි. ඔබට අලුත් අරමුණක් ඇතුවයි. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. දෙවි පියාණනි ඔබගේ දෑතට බාර වෙනවා. ඔබගේ අත්වලට බාර වෙනවා. ස්වාමීනි අපේ තුල තිබෙන රළුතන් කැඩුව මැනව. අමාරු තැන් ඔබ නිදහස් කළ මැනව. ස්වාමීනි මගේ අකීකරුකම් තිබෙනවා. මගේ දුර්වලකම් තිබෙනවා. ස්වාමීනි මගේ වේදනාත්මක තැන් තිබෙනවා. අනේ පියාණනි සමහර අය මොන හරි කියනකොට මට පුදුම දුකක් දැනෙනවා. ස්වාමීනි මගේ හදවත කඩා වැටෙනවා. මට මගේ අනන්‍යතාවයක් නැහැයි කියලා දැනෙනවා ස්වාමීනි. ඕ දෙවි පියාණනි මගේ අනන්‍යතාවය එන්නේ ස්වාමීනි මනුෂ්‍ය කියන දේ මත නෙමෙයි. ඔබ මං ගැන කියන දේ මතයි ස්වාමීනි. ඔබ මට කිව්වේ නෑ ඔබ වැඩකාරයෙක් කියලා. ඔබ මට කිව්වේ ඔබ පංගුකාරයෙක් කියලා. හාලෙලූයා 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 හාලෙලූයා. ඔබට ස්තුති කරනවා පියාණනි. අපා පියාණනි අපි ඔබට ගෞරව කරනවා. මහිමය දෙනවා. ස්වාමීනි වහල් මනස කැඩුව මැන. වහල් මනස කැඩුව මැනව. උරුමකාරය මනස ස්වාමීනි පංගුකාරත්වයේ මනස ඔබ වහන්සේගේ දරුවන්ට දැන් නිදහස් කරන්න ස්වාමීනි. උන් වහලු නෙමෙයි ස්වාමීනි. රෝගේ වහලු නෙමෙයි ස්වාමීනි. දුප්පත්කමේ වහලු නෙමෙයි ස්වාමීනි. ශාපේ වහලු නෙමෙයි ස්වාමීනි. ඔබේ උරුමයේ දරුවන් ස්වාමීනි. ඔබේ උරුමයේ දරුවන් ඔබගේ ආශිර්වාදයේ උරුමක් කරුවන් ස්වාමීනි. දෙවි පියාණනි ඔවුන්ගේ හිස මත තිබෙන ස්වාමීනි ඒ කටු ඔටුනු ඔබ වහන්සේ ගැලෙව්ව මැනව. කටු ඔටුනු ගැලෙව්ව මැනව. ඒ මනසේ තිබෙන කටු ඔටුනු ඔබ වහන්සේ ගැලෙව්ව මැනව. ඔබ ස්වාමීනි රාජකීය පුත්‍රයන් හැටියට රාජකීය දියණියන් හැටියට ස්වාමීනි ඔබ මේ සෙනඟ තෝරාගෙන තිබෙනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ රාජකීය ඔටුන්න ඔවුන්ගේ හිස මත තිබෙනවා. දෙවි පියාණනි ඔබගේ සිංහාසනේ දකුණු පස වාඩි වෙන්නට ඔබේ පංගුකාරයන්ට ඔබ ඉඩ දීලා තිබෙනවා ස්වාමීනි. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ඕ දෙවි පියාණනි ඔබට ස්තුති කරනවා. අපා පියාණනි අපි ඔබට ගෞරව කරනවා. නමස්කාර කරනවා ස්වාමීනි. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. එන්න දෙවි මගේ හදවතට එන්න ආත්මෙනි මගේ සිතට එන්න
උන්වහන්සේගේ අභිමුඛත්වය අපි කියමු ස්වාමීනි. මෙතෙන් පටන් මම හිතන ආකාරය වෙනස් කරන්න. ස්වාමීනි මම දකින ආකාරය වෙනස් කරන්න. මට මෙහෙ කරන්න ස්වාමීනි. මම ඔබේ පංගුකාරයා නිසා, මම ඔබේ දියණිය නිසා, මම ඔබේ පුතා නිසා, ඔබ මගේ ස්වාමීනි උරුමය නිසා ඒ වහල් මනසෙන් මාව ගලවලා නිදහස් මනසකට, නිදහස් මනසකට, ජීවනයේ මනසකට ඔබ මාව නිදහස් කරන්න. ඔබ මාව නිදහස් කරන්න. ඔබ මාව නිදහස් කරන්න. ඔබගේ ලේවලට බාර වෙනවා. ඔබගේ ලේවලට බාර වෙනවා. ඔබගේ ලේවලට බාර